කරගන්න පුළුවන්. දැන් අපිට බල්බ් 10ක් පත්තු කරගන්න ඕන වුණොත් අපි මොකක්ද කරන්නේ? මෙන්න මේ ස්කෙච් බෝඩ් එක පාවිච්චි කරනවා. හරිද? එතකොට මේ ස්කෙච් බෝඩ් එකේ දැන් අපි මෙතනට ගහලා තියෙන්නේ. මෙන්න මේ තීරුවම මොකද්ද වෙන්නේ? මේ තීරුවම ඍණාත්මක විදිහට හැදෙනවා. තේරුණාද කියන කතාව? එතකොට මේ තීරුවම ඍණාත්මක වෙනවා. තව ඕනේ නම් අපිට ඍණාත්මක වැඩි කර ගන්න ඕනේ. තව මේල් ටු මේල් වාර ගන්නවා. එතකොට දැන් මේ තීරුවම මොකද වෙලා දෙන්නේ? ඍණ වෙලා නෙමෙයි. එතකොට මෙතනට මේව ගහපුවාම මේකත් මොකද වෙන්නේ? ඍණ වෙනවා. තව දැන් වැඩි වෙලාවක් පත් වෙලා තියෙනවා. දැක්කද වෙනස් වුණා පත් වෙන විදියවල් වෙනස් වුණා. මේ ඩිලේ එකෙන් තමයි අපි මේ වෙනස කරගත්තේ. ඒ කියන්නේ තප්පර 10 මිලිසෙකන්ඩ් 1000ක ඩිලේ එකක් තියපුවම තමයි මේ වෙනස වෙන්නේ. තේරුණාද මේ කලර් ලයිට්ස් වලත් ඒ සිස්ටම් එක තමයි වෙන්නේ. තේරුණාද? කලර් ලයිට් එකත් ওই සිස්ටම් එකම තමයි පාවිච්චි කරලා තියෙන්නේ.